ඊරිසියා නෑ උඹ? ඒ කොහොමද කියලා ඇහුවා. රජතුමනි මට පෙර ජීවිත පේනවා කිව්වා. මං කලින් ජීවිතේ රජ කෙනෙක් වෙලා ඉඳලා මම බිසවට ගොඩාක් පෙරේත වුණා. ඊරිසියා කළා වෙන පිරිමින්ට. බිසවට කාටවත් පිරිමියෙකුට ලං වෙන්න කතා කරන්නවත් දුන්නේ නැහැ. ස්ත්‍රී පෙරේතකම. එච්චර ආදරය කළා. එච්චර ආදරය කරලා මම යුද්ධයකට යන්න ඕන යොදුන් 32ක් දුර. මම බිසවට කිව්වා මගේ රත්තරන් මම ඔබට ආදරෙයි. මගේ බිසවුන් වහන්සේ මං යන තැන විස්තර ඔයාට කියලා එවන්නම් කියලා. දවසක් ගිහිල්ලා යොදුනකින් පණිවිඩයක් එවනවා රාජපුරුෂයෙක් අත. මම හොඳින් ඉන්න ඔයා හොඳින් නේද කියලා. අර හැතිරි අර පණිවිඩේ ගේන එකත් එක්ක බුදිනවා. අපි කොච්චර ආදරය කළා. ඔන්න දෙවෙනි යොදුනේ ආයෙ කෙනෙක් කිව්වා. ඒ යොදුන් 32ක් යනකොට 30 දෙනෙක් රාජපුරුෂයෝ. අර බිසවවල් වැඩ කළා. දැන් යුද්ධය ඉවර වෙලා ආයෙ මම එනවා කියලා එක පණිවිඩයක් කිව්වා. යොදුනේ ආයෙ 30 දෙන්නයි 64යි. ඊට පස්සේ පුරෝහිතතුමායි රජුරුවන්ගේ තරුණයි. අර හැතිරි ඒ පුරෝහිතට බැල්ම හෙළුවා. පුරෝහිත කිව්වා මම දරුවෙක් වගේ. ඔබ රජ බිසව අම්මා කෙනෙක් වගේ. තෝ දැනගනින් මං කියන දෙයට එකඟ වුනේ නැත්තම් මම මැරුණත් මගේ අතින් ජරා